ළමයි. එතකොට මේ ලාභ සමීකරණය කියන කොටස ඉතාමත් වැදගත් කොටසක්. මොකද මේක ඔයාගේ පාසලේ වාර විභාගයට වගේම උසස් පෙළ විභාගයටත් නිතරම ප්‍රශ්න අහන තැන. හරිද? එතකොට ඔයාට අනිවාර්යෙන් මේ සම්බන්ධ අවබෝධයක් තියෙන්න ඕන. ඔයාට මේ කොටස බැරි වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔයා මේ ලාභ සමීකරණය කියන ගාන හදන්නේ අවබෝධයෙන් නෙමේ කටපාඩම්. හරිද? එතකොට අර ගාන පොඩි වෙනස් කිරීමක් කරොත් නැත්නම් අලුත් ගානක් දුන්නොත් ඔයාලා හදාගන්න බෑ. ඉස්සල්ලාම මේ ලාභ සමීකරණය කියන්නේ මොකද්ද? මේ ලාභ සමීකරණයේ තියෙන වචන ටික සුපිරියට පැහැදිලි කරගෙන ඉන්න ඕනේ. ඊටාම පොඩි වෙලාවකින් මම ඔයාලට මේ ලාභ සමීකරණය කියන එක සුපිරියටම පැහැදිලි කරලා දෙන්න. හරිද? පැහැදිලි කළා හරිද ලස්සන ගානකුත් හදන්න. අවබෝධයෙන් අහගෙන ඉන්න ඔයාට මේක අනිවාර්යෙන් කොට දා ගන්න පුළුවන්. හරි. බලන්න ළමයි ලාභ සමීකරණය. ලාභය හෝ අලාභය සමානයි අවසාන ශුද්ධවත්කම් ඍණ ආරම්භක ශුද්ධවත්කම් ධන ගැණිලි ඍණ අමතර ප්‍රාග්ධන. ලාභය අලාභය කියන්නේ මොකක්ද කියලා ඔයාට අවබෝධයක් තියෙනවනේ අනිවාර්යයෙන්ම. මම ඔයාට මෙන්න මේ වචනෙන් පටන් ගන්න. අමතර ප්‍රාග්ධන. මොකද්ද අමතර ප්‍රාග්ධනය කියලා කියන්නේ? ඔයා මේක පටල ගන්න. ළමයි ව්‍යාපාරයක හරිද කිසියම් කාල පරිච්ඡේදයක් ආරම්භක දිනට ප්‍රාග්ධනය තියෙන්න පුළුවන්. ඒ වගේම කාල පරිච්ඡේදයක් අවසාන දිනට ප්‍රාග්ධනය තියෙන්න පුළුවන්. ඒ කාල පරිච්ඡේදයේ අතරතුරේදී අයිතිකාරය ව්‍යාපාරයට දාන එකට අමතර ප්‍රාග්ධනය ඒක තියෙන්න පුළුවන්. හරිද? අන්න ඒක තමයි ඔය පටලගන්නේ. ළමයි අමතර ප්‍රාග්ධනය කියලා කියන්නේ කාල පරිච්ඡේදයක් හිතන්නකො ළමයි ජනවාරි 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 දක්වා තිබ්බා කියලා. මෙන්න මේ අතරතුර කාලේ තියෙනවනේ ළමයි. මෙන්න මේ අතරතුර කාලයේදී අයිතිකාරය ව්‍යාපාරයට මුදල් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර උපකරණ ඒ වගේ ඕනම දෙයක් එදෙව්වොත් අන්න ඒකට තමයි අපි අමතර ප්‍රාග්ධනය කියලා කියන්නේ. හරිද? එහෙනම් මතක තියාගන්න මෙන්න මේ අමතර ප්‍රාග්ධනය කියන කොටසෙන් නිරූපණය වෙන්නේ 1.1 දිනට ප්‍රාග්ධනයවත් 12.31 දිනට ප්‍රාග්ධනයවත් නෙමේ ළමයි. මෙන්න මේ අතරතුරේදී මෙන්න මේ කාලය අතරතුරේදී මැද්දේදී ඒකනේ අමතර කියලා කියන්නේ. අන්නේ මැද්දේදී යොදන ප්‍රාග්ධනය. මම හිතනවා ඔයාලට දැන් අමතර ප්‍රාග්ධනය නම් පැටලෙන්නේ නැහැ. ඊට පස්සේ ගැණිලි. ගැණිලි කියලා කියන්නේ ළමයි කාල පරිච්ඡේදය ඇතුළේදී. කියන්නේ මෙන්න මේ කාල පරිච්ඡේදය තුලදීම අයිතිකාරය ව්‍යාපාරයෙන් අරන් යන දේවල් සරලව. මුදල් වෙන්න පුළුවන්, තොගේ වෙන්න පුළුවන්, ගොඩනැගිලි වෙන්න පුළුවන්, යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්. ඒ වගේ අයිතිකාරය ව්‍යාපාරයෙන් මොන හරි අරන් ගියොත් අපි ඒවට ගැණිලි කියලා කියනවා. එහෙනම් සරලවම ළමයි අයිතිකාරය ව්‍යාපාරයට දැම්මොත් අමතර ප්‍රාග්ධනය. අයිතිකාරය ව්‍යාපාරයෙන් අරන් ගියොත් ගැණිලි. එච්චරයි. හරිද? ඔන්න ඔයාට මේ වචන දෙක සුපිරියටම තේරුණා. ඊට පස්සේ මොකද්ද මේ සුද්ධවත්කම් කියලා කියන්නේ? හරිද? හොඳට අවබෝධයෙන් වචනේ අහන්න ළමයි. සුද්ධවත්කම්. වත්කම් සුද්ධ වෙලා. ඒ කියන්නේ වත්කම් වලින් මොනවා හරි සුද්ධ කරලා, අයින් කරලා. එහෙම නැත්නම් අඩු කරලා නේද? ළමයි සුද්ධවත්කම් ටික හොයාගන්නේ අපි එහෙනම් වත්කම් වලින් වගකීම් ටික අඩු කරනවා. හරිද? එහෙම කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. බලන්න මෙන්න මේක. මේ තියෙන ළමයි මූලික ගිණුම් කරන සමීකරණ. සාමාන්‍යයෙන් අපි දකින ගිණුම් කරන සමීකරණ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මට මේ සමීකරණේ ළමයි හරිද? මෙන්න මේ හිමිකම කියන එක තනි කරගන්න ඕනේ. හරිද? ඔයාට සරල ගණිතය අවබෝධයක් තියෙනවා නම් ඔයා දන්නවා කොහොමද ඒක තනි කරගන්නේ කියලා. මම මේ හිමිකම තනි කරගන්න ඕන නිසා මේ ධන වගකීම් කියන එක මේ සමාන ලකුණෙන් මේ පැත්තට ගේනවා. ධනාගයක් මෙහෙට එද්දී මොනාගයක් බවට පත් වෙනවද ළමයි? ඍණාගයක් බවට පත් වෙලා ඍණ වගකීම් වෙනවා. සමාන ලකුණෙන් එහා පැත්තේ එනවා ඉතුරු. එතකොට ඉතුරු වෙනවා මට ඕනේ දේ හිමිකම. බලන්න හිමිකම සමානයි කොහොමද හොයාගන්නේ? මේ තියෙන්නේ වත්කම් ඍණ වගකීම්. ළමයි ඒකමද මෙතනත් තියෙන්නේ බලන්න. ඒකමනේ තියෙන්නේ. එහෙනම් හිමිකමටම නෙමේද සුද්ධවත්කම් කියලා කියන්නේ. සුද්ධවත්කම් කියන්නේ හිමිකමටම තමයි. අන්න ළමයි හරිද? හිමිකමටමයි සුද්ධවත්කම් කියලා කියන්නේ. එහෙනම් මෙන්න මෙතන සුද්ධවත්කම්. මේ මෙතන සුද්ධවත්කම් කියලා කියන්නේ හිමිකමට තමයි. වෙනස වෙන්නේ අවසාන සුද්ධවත්කම්. ඒ කියන්නේ අවසාන හිමිකම. ආරම්භක සුද්ධවත්කම්. ඒ කියන්නේ ආරම්භක හිමිකම. පැහැදිලි කරලා දෙන්න. මයි කාල පරිච්ඡේදයක් අවසාන දිනට. ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ ජනවාරි 1 වෙනිදා කාල පරිච්ඡේදේ පටන් අරන් දෙසැම්බර් 31 කාල පරිච්ඡේදය අවසන් වෙනවා නම් මෙන්න මේ අවසන් වෙන දින තියෙනවනේ. අන්න එදාට හිමිකම තමයි මේ අවසාන සුද්ධවත්කම් කියලා කියන්නේ.
ඊට පස්සේ කාල පරිච්ඡේදයේ ආරම්භය තියෙනවනේ. අන්න එදාට හිමිකම තමයි මේ තියෙන්නේ. ආරම්භක සුද්ධ වර්ග. හරිද? ඒ අතරතුර අයිතිකාරය ව්‍යාපාරයට දාන දේවල් තමයි මෙතනට එන්නේ. දැන් ඔයාලට සුපිරියට මේක පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරිද? මම ඔයාලට මෙන්න මෙතන අභ්‍යාසයක් දාලා තියෙනවා. අන්නේ අභ්‍යාසය ඔයාලට කරලා මේ ලාභ සමීකරණය සුපිරියටම අවබෝධ කරලා දෙන්න. හරිද? දැන් ඔයාලට මේක තනියනුත් කරන්න පුළුවන් ඇත. හරිද? බලන්න ගාන කියවන්න ළමයි මොකද්ද තියෙන්නේ කියලා. අමල්ගේ ව්‍යාපාරය කියලා ගානක් තියෙනවා. හරිද? මම ඔයාලට මෙතන දාලා කියවන්න බලන්න. හරි. අමල්ගේ ව්‍යාපාරයේ 2025 1 දිනට හිමිකම රුපියල් ලක්ෂයක් වූ අතර 12.31 දිනට හිමිකම රුපියල් 1,80,000ක් විය. වාර්ෂය තුල යෙදූ අමතර ප්‍රාග්ධන රුපියල් 10,000ක් වන අතර ගැණි රුපියල් 5,000ක් වේ. බලන්න මේ බලනවා 1 දිනට. ඒ කියන්නේ ආරම්භක දිනටනේ. හිමිකම කීයක් කියනවද මේ? මම රවුන්ඩ් කරගන්න ලක්ෂය. ඊට පස්සේ 12.31 කියන්නේ අවසාන දිනට නේද? හිමිකම කීයක් කියනවද? මම රවුන්ඩ් කරගන්න 1,80,000ක් කියලා. ඊට පස්සේ අමතර ප්‍රාග්ධනයේ විදිහට ළමයි අයිතිකාරය ව්‍යාපාරයට රුපියල් 10,000ක් දාලා තියෙනවා. ගැනිලි මේ ව්‍යාපාරයේ කාල පරිච්ඡේදය තුල 5,000යිලු. පට්ට ලේසි මම දැන් ගාන හදන්න යනවා. මෙන්න ලාභ සමීකරණය ඇතුළේ මම මේ ව්‍යාපාරයේ ලාභය හොයන්න යන්නේ. අමල්ගේ ව්‍යාපාරයේ ලිව්ව ලාභ සමීකරණය මේ දීලා තියෙන දේවල් ටික මේකට ආදේශ කරගන්න ඕනේ. හරිද? අවසාන සුද්ධවත්. අවසාන කියලා කියන්නේ කාල පරිච්ඡේදයේ අවසාන දිනට හිමිකම. ඒ කියන්නේ 12.31 දිනට නේද? 12.31 දිනට හිමිකම කීයද ළමයි? 1,80,000යි. ඊට පස්සේ ආරම්භක දිනට කියන්නේ 1 දිනටනේ. හිමිකම කීයද ළමයි? ලක්ෂයයි. හරිද? ධන ගැනිලි. ගැනිලි කීයද ළමයි මේ තියෙන්නේ? 5,000යි. අමතර ප්‍රාග්ධනය මේ තියෙන්නේ 10,000යි. හරිද? ඔන්න ඔය ටික සුළු කරා නම් මෙන්න මෙතෙන්ට එනවා ළමයි උත්තරේ. 1,80,000න් ලක්ෂයක් ගියාම 80,000යි. 80,000ට 5,000ක් එකතු වුණාම 85,000යි. 85,000න් 10,000ක් ගියාම උත්තර එනවා ළමයි 75,000යි. අමල්ගේ ව්‍යාපාරයේ මෙන්න මේ කාල පරිච්ඡේදයේ ලාභය. ලාභය රුපියල් 75,000යි. ඔන්න ළමයි